සුබ දවසක් කියලා පිළිගන්නවා වැඩිහිටියන් සඳහා IT පුහුණු පාඨමාලාවේ ආරම්භක දේශනයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාටම ඉතින් අද දේශනයේදී අපි ඔයාලට පැහැදිලි කරලා දෙනවා අපේ කෝස් එකේ අන්තර්ගතය. ඒ කියන්නේ මේ කෝස් එකේදී අපි ඔයාලට උගන්වන්න බලාපොරොත්තු වෙන පාඩම් මොනවද කියන කාරණේ. ඉතින් අපි ප්‍රධාන වශයෙන් පාඩම් පහක් ඔයාලට සිලබස් එක විදිහට හදලා තියෙනවා. පළවෙනි එක තමයි Microsoft Word, ඊළඟට Microsoft Excel, ඊළඟට Microsoft PowerPoint, ඊළඟට social media දෙකක්, ඒ කියන්නේ Facebook සහ WhatsApp හසුරුවන්නේ කොහොමද කියන කාරණේ. හොඳයි. අපි ඉස්සෙල්ලාම MS Word වලින් පටන් ගමු. මේ තියෙන්නේ අපේ course content එක MS Word යටතේ. ඒ කියන්නේ මොනවද මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ කියන එක බලමු. අපි අපේ සිලබස් එක හදලා තියෙනවා ප්‍රධාන නිබන්ධන පහක් යටතේ. පළවෙනි එකේදී අපි ඔයාලට කියලා දෙනවා MS Word කියලා කියන්නේ මොකද්ද? එතකොට ඒක ඕපන් කරගන්න විදිය, ක්ලෝස් කරගන්න විදිය, ඒකේ කොටස්, ඒ කියන්නේ අපි වැඩ කරන්නේ වැඩපතේ කොටස් කොයි විදියටද තියෙන්නේ, එතකොට අපි කොහොමද හිස් පිටුවක් ගන්නෙ, ඒක සේව් කරගන්නේ කොහොමද, එතකොට සේව් කරන එකේ සේව් ඇස් කරන එකේ වෙනස, එතකොට තියෙන ෆයිල් එකක් කොහොමද ඕපන් කරගන්නේ, එකක් print කරගන්නේ කොහොමද, අන්න ඔය කියන දේවල් ටික අපි පළවෙනි නිබන්ධනයේදී කතා කරනවා. එතකොට මම දැන් මේවා පැහැදිලි කරගෙන යනකොට ඔයාලට මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒක ගැන ලොකුවට හිතන්න යන්න එපා. මේවා කොයි විදිහටද වෙන්නේ කියලා ඉංග්‍රීසි වචන වලින් තියෙන දේවල් වුණත් අපිට පුළුවන් සිංහලෙන් පැහැදිලි කරගන්න. ඒ නිසා මට ඔයාලට කියන්න ඕනේ වෙන්නේ අපි මේ ටික උගන්වනවා කියන කාරණේ විතරයි. එහෙම නැත්නම් ඔයාලා මේකේ තියෙන දේවල් ලොකුවට ඔළුවට දාගන්න යන්න එපා. එතකොට දෙවෙනි නිබන්ධනයේදී අපි කියලා දෙනවා කොහොමද සිංහල අකුරු ටයිප් කරන්නේ, සංකේත, අංක, එතකොට අකුරක් කොහොමද තද පාට කරගන්නේ, අකුරු ඇල කරගන්නේ කොහොමද, ඒවට යටින් ඉඩක් ගහගන්නේ කොහොමද, එතකොට ෆොන්ට් එක අකුරු වල හැඩය වෙනස් කරගන්නේ කොහොමද, ඡේද අතර පරතරයක් තියන්නේ කොහොමද, අකුරු අතර පරතරයක් තියන්නේ කොහොමද, අන්න ඔය වගේ දේවල් අපි කියලා දෙනවා මේ දෙවෙනි නිබන්ධනයේදී. තුන්වෙනි නිබන්ධනයේදී අපි ඔයාලට කියලා දෙනවා කොහොමද අපි හදන ડોකියුමන්ට් එකක අංක දාගන්නේ. ඒකේ මොනවා හරි තියෙන දෙයක් අපි සංස්කරණය කරගන්නේ කොහොමද? එතකොට පිටු අංක දාගන්නේ කොහොමද? එතකොට අපි ඒ පිටුවේ වටේ ඉඩ තියලා ඒකට බෝඩර් එකක් දාලා කොහොමද ලස්සනට පිළිවෙලට හදාගන්නේ කියන එක අපි තුන්වෙනි නිබන්ධනයෙන් කියලා දෙනවා. ඊළඟට තියෙන්නේ අපේ හතරවෙනි නිබන්ධනය. අපි කොහොමද අංක දාලා මොනවා හරි දෙයක් ටයිප් කරන්නේ? අපිට ඕන විදිහට වගුවක් ඒකට ඇතුළත් කරගන්නේ කොහොමද? එතකොට අපේ ડોකියුමන්ට් එකට පින්තූරයක් ඇතුළත් කරගන්නේ කොහොමද? ඒකේ හැඩය වෙනස් කරගන්නේ කොහොමද? ඕන තැනකට ගෙනියන්නේ කොහොමද? අන්න ওই දේවල් අපි කියලා දෙනවා හතරවෙනි නිබන්ධනයේදී. එතකොට අපි අවසාන නිබන්ධනයෙන් කියලා දෙනවා අපි කොහොමද මොනවා හරි හැඩතලයක් අපේ ડોකියුමන්ට් එකට ඇතුළත් කරගන්නේ කියන එක සහ මේකෙදි අපි කියලා දෙනවා සම්පූර්ණ ડોකියුමන්ට් එකක් හදාගන්න විදිය. එතකොට මේ Microsoft කියන මේ ප්‍රධාන පාඩම ඉවර වෙනකොට ඔයාලට හැකියාව තියෙනවා සිංහල සහ ඉංග්‍රීසි කියන දෙකෙන්ම ඔයාට ඕන දෙයක් ටයිප් කරලා පිළිවෙලට පැහැදිලිව අවසාන ප්‍රතිඵලයක් ගන්න විදිහට අපි මේක උගන්වනවා. එතකොට මේ පාඩම අවසානයේ අපි ඔයාලට ටෙස්ට් එකක් දෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ අපි දෙන ටෙස්ට් එක කරලා ඒක අපිට ආයෙවන්න. එතකොට අපි ඊළඟ ලෙසන් එකට අදාළව ඔයාලව ඒ ලෙසන් එකට යොමු කරනවා. පැහැදිලිද? හරි. එහෙනම් අපි Microsoft Excel එකට මේකත් අපි ප්‍රධාන නිබන්ධන පහක් යටතේ කතා කරනවා. එතකොට පළවෙනි නිබන්ධනයෙන් කරන්නේ Excel කියන්නේ මොකක්ද කියන එක හඳුන්වලා දීලා ඒකේ වැඩපතේ කොටස් ටික හඳුන්වලා දෙන එක. ඊට පස්සේ දෙවෙනි එකෙන් අපි දෙවෙනි නිබන්ධනයෙන් අපි කියලා දෙනවා
කොහොමද ඒකට දත්ත ඇතුළත් කරන්නේ? අකුරු, අංක, එතකොට ඒකේ සෙල් අතර මාරු වෙන්නේ කොහොමද? කොපි කරගන්නේ කොහොමද සෙල් එකක තියෙන දෙයක් එක වෙන තැනකට පේස්ට් කරගන්නේ කොහොමද? අන්න ওই දේවල් දෙවෙනි නිබන්ධනයෙන් කියලා දෙනවා. තුන්වෙනි නිබන්ධනයෙන් අපි කියලා දෙනවා ඒකේ අකුරු වල හැඩ වෙනස් කරන විදිය, අකුරු තද පාට කරන විදිය, ඇද කරන විදිය, යටින් ඉරක් ඇඳගන්නේ කොහොමද? ඒ වගේම මූලික ගණිත කර්ම ටික අපි කොහොමද පාවිච්චි කරලා ගණන් හදන්නේ කියන එක මේකෙදි කියනවා. ඒ කියන්නේ මූලික ගණිත කර්ම කියලා කියන්නේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කොහොමද Excel පාවිච්චි කරලා කරන්න කියන එක මේ නිබන්ධනයේදී අපි කියලා දෙනවා. හතරවෙනි එකේදී අපි කියලා දෙනවා අපි කොහොමද අලුතෙන් මේ පේලියක් හෝ තීරුවක් Excel එකට ඇතුළත් කරගන්නේ කියන එක, ඒ වගේම වගුවක් හදාගන්නේ කොහොමද ඒක පාවිච්චි කරලා, අන්න ඔය වගේ දේවල් පැහැදිලිව මුල සිට අගට සරලව මම කියලා දෙනවා. ඒ වගේම Microsoft Excel lesson එකේ අන්තිම නිබන්ධනයෙන් අපි කියලා දෙනවා කොහොමද ප්‍රස්ථාරයක්. ඒ කියන්නේ අපි හදන ගානට අනුව ප්‍රස්ථාරයක් ඇඳගන්නේ කොහොමද කියන එක අපි කියලා දෙනවා. ඒ වගේම ඒක print out ගන්න අපි කොහොමද page එකකට ඒක add කරගන්නේ, colors දෙන්නේ කොහොමද, ලස්සනට border එකක් දාලා ඒක කරගන්නේ කොහොමද කියන එක අපි අවසානයේටම මේ නිබන්ධනයේ කියලා දෙනවා. එතකොට මේකටත් අපි ඔයාලට project එකක් දෙනවා. ඒක කරලා ඔයාලා අපිට එවන්න ඕන. ඒක වෙන්නේ කොහොමද කියන එක මම ඉස්සරහට පැහැදිලි කරනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ Microsoft PowerPoint ගැන. ඔයාට PowerPoint බැරි නම් ඔයාගේ හිතේ තියෙන අයිඩියා එකක් අනිත් අය ඉස්සරහා මීටින් එකකදී ඔයාට හරියට ප්‍රසන්ට් කරගන්න බෑ. මේකෙදි අපි ඔයාලට කියලා දෙනවා ප්‍රසන්ටේෂන් එකක් හැදෙන්නේ කොහොමද, හඳුන්වලා දෙනවා කොහොමද මේක කරන්නේ සහ මේක භාවිතා කරන ආකාරය. දෙවෙනි එකේදී අපි ඔයාලට කියලා දෙනවා කොහොමද ඒකට රූපයක් ඇතුළත් කරන්නේ, මොකක් හරි හැඩතලයක් ඇතුළත් කරන්නේ කොහොමද, chart එකක්, table එකක්, ඒ වගේම ඔයාලා දැකලා ඇතිව ස්ලයිඩ් මාරු වෙනකොට ඇනිමේෂන් දානවා. එතකොට අන්න ඔය වගේ දේවල් කොහොමද අපි කරන්න කියන එක කියලා දෙනවා. ඒකට සින්දුවක් දාගන්නේ කොහොමද? එතකොට ඔයාලට ඕන එකට වීඩියෝ එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියන එක අපි දෙවෙනි නිබන්ධනයෙන් කියලා දෙනවා. ඊළඟට අපි ඔයාලට කියලා දෙනවා ඒකට නෝට් කමෙන්ට් දාන්නේ කොහොමද කියන එක. මේ දේවල් ඔක්කොට හිතන්න යන්න එපා, අපිට තේරෙන්නේ නැහැ කියලා. ඔයාලා ඉගෙන ගන්න තමයි මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මට ඔයාලට දෙන්න ඕනේ මේකේ අන්තර්ගතය විතරයි. ඊට අමතරව අනිත් පාඩම් වල වගේම මේක කොහොමද ලස්සනට හදාගන්නේ කියන එක සහ ඔයාලා කරන පොදු වැරදි. එතකොට අපි පැහැදිලි පරිපූර්ණ ප්‍රසන්ටේෂන් එකක් හදනවා නම් ඒවට තියෙන පොදු නීති රීති ටිකක්. එතකොට ඒව මොනවද කියන එක අපි මේකෙදි කියලා දෙනවා. සහ අන්තිමට අපි කොහොමද ටයිමින් තියන්නේ ප්‍රසන්ටේෂන් එකකට, වෙලාව තියලා කොහොමද හදන්නේ. එතකොට මේ වැදගත්ම දේ ඔයාලට ඕනනම් ඔයාගේ PowerPoint presentation එක කොලයකට ගන්න අපි කියලා දෙනවා කොහොමද අපි PowerPoint presentation එක print කරගන්නේ කියන කාරණය. හොඳයි. ඔය ටික තමයි අපි ප්‍රධාන වශයෙන් මේකෙදි කියලා දෙන්නේ. එතකොට ඔයාට මේ තුන හරියට ඉගෙන ගත්තොත් කමියුනිකේෂන් වල ඔයාලා ගත කරන කාලය ඒත් රස්ති ආදු වෙන එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ මුදල් ඉතුරු කරගන්න පුළුවන්. මේ තුන ඔයාලා හරියට දන්නම නම්. හොඳයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ සෝෂල් මීඩියා වලින් WhatsApp එක ගැන. ඔයාලා දන්නේ නැහැ WhatsApp එකෙන් ඔයාලට හරියටම කරන්න පුළුවන් මොනවද කියන දේ. WhatsApp එකෙන් ඔයාලා දැනට කරන්නේ කෝල් ගන්න එක, වීඩියෝ කෝල් ගන්න එක, මැසේජ් කරන එක, අන්න ඔය වගේ දේවල් විතරයි. නමුත් ඔයාලා දැකලා ඇති WhatsApp එක හරහා අපිට බිස්නස් එකක් වුණත් කරන්න පුළුවන්. එතකොට ඔයාලා සහ අපි සම්බන්ධ වෙන්නේ WhatsApp business account එකකින්. එතකොට ඒ වගේ දෙයක් කොහොමද හැන්ඩල් කරගන්නේ කියන එක සහ මේ තියෙන නිබන්ධන වලින් අපි සම්පූර්ණ WhatsApp කියන ඒ ඇප්ලිකේෂන් software එක සම්පූර්ණයෙන් මොකක්ද කියන එක කතා කරනවා. මේකේ පළවෙනි නිබන්ධනයේදී අපි කතා කරනවා WhatsApp කියලා කියන්නේ මොකක්ද? එතකොට කොහොමද ඒක ඩවුන්ලෝඩ් කරගෙන
අපි පාවිච්චි කරන්නේ account එකක් create කරන්න කොහොමද profile setup එක හදාගන්නේ කොහොමද privacy settings ඒ වගේම මැසේජ් යවන විදිය එතකොට ඔයාලා දැකලා තියෙනවනේ emojis එක එක මූණු stickers අන්න ඔය වගේ දේවල් අපි යවන විදිය සහ message formatting ඒ කියන්නේ අපි කොහොමද message එකක් තද පාට කරලා යවන්නේ බෝල්ඩ් කරලා අකුරු ඇල කරන්නේ කොහොමද මැසේජ් එකක අන්න ඔය වගේ දේවල් ඔයාලා වැඩි පාවිච්චි කරන්නේ නැති දේවල්. ඉතින් ඒවා කොහොමද කරගන්නේ කියන එක අපි ඔයාලට කියලා දෙනවා. සහ මැසේජ් එකක් ફોර්වර්ඩ් කරන්න කොහොමද? ඒවා ඩිලීට් කරගන්නේ කොහොමද? අන්න ඔය ටික අපි පළවෙනි නිබන්ධනයේදී ආවරණය කරනවා. දෙවෙනි එකේදී අපි කතා කරනවා ෆොටෝස්, වීඩියෝස් සහ ඔඩියෝ මැසේජස් කොහොමද ෂෙයා කරන්න කියන එක. ඒ වගේම ඔයාලා හදන ඕනම ડોකියුමන්ට් එකක් Excel එකක්, PowerPoint එකක්, Word එකක් කොහොමද අපි ෂෙයා කරගන්න කියන එක තව කෙනෙක් ඔයාගේ කන්ටැක්ට් එකක් ඉල්ලුවොත් ඒක කොහොමද ෂෙයා කරන්නේ ඔයා ඉන්න තැන ලොකේෂන් එක කොහොමද ෂෙයා කරන්නේ කියන එක අපි දෙවෙනි මොඩියුල් එකේදී කියලා දෙනවා ඒ වගේම ගෲප් එකක් හදන්නේ කොහොමද ඒකට ජොයින් වෙන්නේ කොහොමද ඒකෙන් ලීව් වෙන්නේ කොහොමද හැමෝටම එකපාර මැසේජ් එකක් යවන්නේ කොහොමද අන්න ওই වගේ දේවල් අපි මේ දෙවෙනි නිබන්ධනයෙන් කියලා දෙනවා ඊළඟට අපි ඔයාලට කියලා දෙනවා වීඩියෝ කෝල් එකක් ගන්න විදිය කෝල් සෙටින්ග්ස් හදන්නේ කොහොමද කෝල් එකක් ගන්න ගමන් අපි මයික් එක ඔෆ් කරගන්නේ කොහොමද කැමරාවක් ඔන් කරගන්නේ කොහොමද කෝල් එකක ඉන්න ගමන් අන්න ඔය වගේ දේවල් අපි තුන්වෙනි නිබන්ධනයෙන් කියලා දෙනවා ඊළඟට අපි වැදගත්ම දේ තමයි ඔයාගේ ෆෝන් එකේ තියෙන WhatsApp එක අපි කොහොමද ලැප් එකෙන් පාවිච්චි කරන්න කියන එක. ඒ ඩිවයිස් දෙක ලින්ක් කරන විදිය අපි ඔයාලට කියලා දෙනවා. ඊට අමතරව ඒ ලිස්ට් එකේ තියෙන මැසේජ් එකක් ඔයාලා කොහොමද හංගලා තියාගන්නේ? ඒ තියෙන chat එකක් කොහොමද delete කරන්නේ? ඔයාගේ අතින් වැරදිලා මැසේජ් එකක් delete වුණා නම් කොහොමද අපි ඒක ආයෙ ගන්නෙ? ඊට අමතරව අපිට නිතරම පාවිච්චි කරන chat එකක් උඩම තියාගන්න ඕන නම් අපි කොහොමද ඒක පින් කරගන්නේ කියන එක මේකෙදි කියලා දෙනවා. අන්තිමට අපි කියලා දෙනවා security and privacy. ඔයාලා WhatsApp පාවිච්චි කරාට ඒක ආරක්ෂාකාරීව පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ඔයාලා දන්නේ නැහැ. ඒ නිසා අපි කියලා දෙනවා කොහොමද අපි ආරක්ෂාකාරීව WhatsApp එක පාවිච්චි කරන්න කියලා කෙනෙක්ගේ නම්බර එකක් බ්ලොක් කරන විදිය, අන්බ්ලොක් කරන විදිය ඒ වගේම අපිට අනවශ්‍ය විදිහට මැසේජ් එනවා නම් ඒවා report කරන විදිය අන ඔය වගේ security සහ privacy කියන මොඩියුල් එකෙන් අපි ඒ පිළිබඳව කතා කරනවා. එතකොට මේකෙදි අපි WhatsApp කියන application software එක සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා. ඊළඟට සමාජයේ බහුලවම භාවිතා වන social media එක ඒ කියන්නේ Facebook ඒකේ ඔයාලා නොදන්න දේවල් ටිකක් තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි මුල ඉඳලම යන නිසා Facebook හැඳින්වීමේ ඉදරම් පටන්ගෙන තියෙනවා account එකක් නිර්මාණය කරන තැන ඉඳලම කොහොමද කරගන්නේ කියන එක අපි පළවෙනි එකෙන් කියලා දෙනවා. ඊළඟට දෙවෙනි එකෙන් අපි කියලා දෙනවා post එකක් හදන්නේ කොහොමද වීඩියෝ එකක් ෆොටෝ එකක් කොහොමද post එකක් විදිහට හදලා share කරන්නේ. ඒකට කොහොමද අපේ යාළුවෝ එකතු කරලා share කරන්නේ. එතකොට ඔයාලට ඒක හැමෝටම බලන්න යවන්න පුළුවන් ඔයාගේ යාළුවන්ට විතරක් බලන්න යවන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාට විතරක් බලන්න කොහොමද ෂෙයා කරගන්නේ කියන එක අපි මේකෙදි කියලා දෙනවා ඊළඟට අපි කොහොමද යාළුවෙක්ගේ friend request එකක් accept කරන්නේ ඒකට අපිට අනවශ්‍යයි නම් ඒක reject කරන්නේ කොහොමද තව කෙනෙක්ව follow කරන්නේ කොහොමද වැරදිලා follow වුණා නම් unfollow කරන්නේ කොහොමද ඔයාට ඕන යාළුවෙක් හොයාගන්නේ කොහොමද අන්න ඔය වගේ දේවල් අපි ඊළඟ නිබන්ධනයෙන් කියලා දෙනවා. අනිත් කාරණේ මැසෙන්ජර් සහ chat. මැසෙන්ජර් පාවිච්චි කරන්නේ කොහොමද? එතකොට group chat එකක් කරගන්නේ කොහොමද? voice call එකක්, video call එකක් මැසෙන්ජර් හරහා ගන්නේ කොහොමද? image එකක් share කරගන්නේ කොහොමද? අන්න ඒ ටික ඊළඟ නිබන්ධනයෙන් කියලා දෙනවා. ඊළඟට අපි කියලා දෙනවා Facebook group එකක් සහ page එකම හදන්නේ කොහොමද කියන එක. ඊළඟට privacy security and safety ආරක්ෂාකාරීව ඔයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන විදිහට
කොහොමද අපි Facebook පාවිච්චි කරන්න කියන එක අපි කියලා දෙනවා. ඊළඟට වැදගත්ම දේ ඔයාලා විනෝදාස්වාදයේ සඳහා විතරක් නම් Facebook පාවිච්චි කරන්නේ. ඔයාලට පුළුවන් ඒක ඔයාගේ ආදායම් මාර්ගය කරගන්න. ඔයාලා දැකලා ඇති වර්තමානයේ ගොඩක් බිස්නස් කරනකොට එයාලා ප්‍රචාරණ මාධ්‍ය විදිහට යොදාගන්නේ Facebook. එතකොට ඔයාට මොන හරි දක්ෂතාවයක් තියෙනවා. ඔයා ව්‍යාපාරයක් කරගෙන යනවා නම් ඒක කොහොමද ප්‍රචාරය කරගෙන ඔයාගේ සේල්ස් වැඩි කරගන්නේ කියන එක අපි අන්තිම මොඩියුල් එකේදී කියලා දෙනවා. හොඳයි. ඔය ටික තමයි අපි අපේ කෝස් එකේදී ඔයාලට ආවරණය කරන්න සූදානම් කරලා තියෙන පාඩම් ටික. හොඳයි. එහෙනම් දැන් අපි අද පාඩම පටන් ගන්න කලින් මම ඔයාලට කියන්නම් අපේ මේ කෝස් එක කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියන කාරණේ. හොඳයි. මෙන්න මේමයි සිද්ධ වෙන්නේ. අද තියෙන්නේ නොමිලේ පැවැත්වෙන ආරම්භක දේශනේ. මෙතනින් පස්සේ ඔයාලා අපේ කෝස් එක ෆලෝ කරන්න කැමති නම් අපේ කෝස් එක ඔයාලා ෆලෝ කරන්න කැමති නම් ඔයාලට පුළුවන් රුපියල් 500ක් දාලා අපේ කෝස් එකේ රෙජිස්ටර් වෙන්න, ලියාපදිංචි වෙන්න. ඊට පස්සේ සතියක් ඇතුළත ඉතිරි රුපියල් 4500 ගෙවන්න ඕන. ඒ කියන්නේ අපේ කෝස් එකේ මුළු ගාණ රුපියල් 5000යි. ලියාපදිංචි ගාස්තුවත් ඇතුළත්ව. එතකොට අද අපි ඔයාලට කරන්නේ අපේ කෝස් එක සිද්ධ වෙන්නේ කොහොමද? අපේ කෝස් එකේ අන්තර්ගතය කොයි විදිහට සිද්ධ වෙන්නේ? අන්න ওই දේවල් පැහැදිලි කරන එක විතරයි. හොඳයි. කෝස් එක සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. අපි Google Drive එකට දානවා මේ රෙකෝඩින් එක. මේ විදිහට රෙකෝඩ් කරලා පාඩම පිළිවෙලට පැහැදිලිව රෙකෝඩ් කරලා ඔයාගේ Google Drive එකට දාන්න. ඒක ගැන ඔයාලා ලොකුවට කලබල වෙන්න එපා. කොහොමද Google Drive එකට දාපුවාම අපි මේවා බලන්නේ කියන එක. එතකොට අපි ඒක වීඩියෝ එකකින් අරගෙන එනවා කොහොමද Google Drive එක පාවිච්චි කරලා අපි දෙන වීඩියෝ පාඩම් බලන්නේ කියන එක. එතකොට ඔයාට ඕනම වෙලාවක ඕනම තැනක ඉඳලා මේක ඉගෙන ගන්න පුළුවන්. Google Drive එකට අපේ වීඩියෝ ලෙසන්ස් දාන්න අපිට ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක ඕන වෙනවා. එතකොට එක එක නිබන්ධනයට අදාළව අපි ඔයාලට ෆයිනල් ප්‍රොජෙක්ට් එකක් දෙනවා. ඒ ටික ඉවරුණාට පස්සේ පොදුවේ අපි එක ප්‍රොජෙක්ට් එකක් දීලා ඔයාලා එකෙන් පාස් වුණාම අපි සර්ටිෆිකේට් එකක් ගෙදරට එවනවා. පැහැදිලිද? අපේ කෝස් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට ඕනම වෙලාවක ඕනම තැනක ඉඳලා ඉගෙන ගන්න පුළුවන්. ඔයාගේ පන්තියේ තියෙන ඔයාගේ ළඟ. අපි මේකට ස්ථීර වෙලාවක් ගන්නෙ නෑ. පැය 24න් ඕනම වෙලාවක ඔයාට ඕන වෙලාවක ඔයා ඉගෙන ගන්න. මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට නැවත නැවත බලන්න පුළුවන්, පුහුණු වෙන්න පුළුවන්. ඔයාට අපේ ක්ලාස් එක කොයි වෙලාවත් මග ඇරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් ආය බලන්න. ඒ තේරෙන්නේ නැත්නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න අපි නැවත කියලා දෙනවා. ඒ වගේම අපි පියවරෙන් පියවරට වීඩියෝ පාඩම් ටික කියලා දෙනවා. සරලව පැහැදිලිව ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මම කියපු දේවල් පැහැදිලි ඇති කියලා. ඔයාලට මොනම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ WhatsApp එකට ඒ ගැන කියන්න. එතකොට අපි ඒකට දෙන්න ඕන පිළිතුරු අපේ group එක හරහා ඔයාලව දැනුවත් කරන්න. හොඳයි. එහෙනම් අපි අද අපේ පළවෙනි පාඩමට යමු. හොඳයි, මේ තියෙන්නේ අපි ඔයාලට MS Word වලට අදාළව ලබා දෙන නිබන්ධන. වැඩිහිටියන් සඳහා IT පුහුණු පාඨමාලාවේ පළවෙනි නිබන්ධනය තමයි මේ තියෙන්නේ. හොඳයි. මේ ගැන දන්න හෝ නොදන්න හැමෝටම මුල ඉඳලම යන්න ඕන නිසා මම මුලින්ම ඔයාලට පරිගණකයේ කොටස් ටික හඳුන්වලා දෙන්නම්. මේ තියෙන්නේ පරිගණක තිරය.
එහෙම නැත්නම් මොනිටර් එක, මේ තියෙන්නේ කීබෝඩ්, මේ තියෙන්නේ මවුස්, රවුටර් එක, මේ බොක්ස් එකක් වගේ තියෙන සිස්ටම් යුනිට් එක, මේ තියෙන්නේ ස්පීකර්ස්. මේ තියෙන්නේ පරිගණකයේ කොටස්. අපි මේ අපේ නිබන්ධනයත් ඔයාගේ Google Drive එකට අපේ වීඩියෝ එකත් එක්කම අප්ලෝඩ් කරනවා. එතකොට ඔයාලට මේක හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි අපි ඊළඟ එකට යමු. පරිගණකයේ භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු. මේ ඔයාලා පරිගණකයේ පාවිච්චි කරනකොට නිවැරදි ඉරියව් තියාගත්තේ නැති වුණොත් එහෙම පරිගණකයේ දීර්ඝකාලීනව පාවිච්චි කරනකොට අපිට සෞඛ්‍යයට ගැටලු ඇති වෙන්න පුළුවන්. එතකොට අපි පරිගණකය පාවිච්චි කරනකොට පරිගණක තිරය ඇස් මට්ටමට හෝ ඊට ටිකක් පහළින් තියාගන්න ඕන. ඒ කියන්නේ පරිගණක තිරයත් ඔයාගේ ඇසත් අතර දුර අඟල් 18 ඉඳලා අඟල් 28 අතර ප්‍රමාණයක් තියාගන්න ඕන. එහෙම නැති වුණොත් ඔයාගේ ඇස් පෙනීම දුර්වල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇසේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. අනිත් තමයි කොන්ද කෙලින් තියාගෙන පුටු ඇන්දට හේතු වෙලා වාඩි වෙන්න. එහෙම නැති වුණොත් අපි ගොඩක් වෙලා මොනවා හරි දෙයක් ටයිප් කරනකොට අපිට කොන්ද කැක්කුම වගේ එන්න පුළුවන්. ඔයාලට මේ දේවල් ලොකුවට වැදගත් නෑ වගේ කියලා හිතුණට ඔයාලා එක දිගට ටයිප් කරලා බලන්න. ඔයා නිවැරදි ඉරියව් තියාගත්තේ නැති වුණොත් එන්න ඔයාට පරිගණකයත් එක්ක ගොඩක් වෙලා වැඩ කරන්න ටිකක් අමාරුයි. කකුල් දෙක පොළවට පතුල් දෙක ස්පර්ශ වෙන විදිහට තියාගන්න. යතුරු පුවරුව එහෙම නැත්නම් කීබෝඩ් එකයි මවුස් එකයි වැලිමිට කෙලින් තියාගන්න ඕන. ඔයා යතුරු පුවරුව සහ මවුස් එක හරියට කෙලින් තියාගත්තේ නැති වුණොත්, ඒ කියන්නේ කීබෝඩ් එක සහ මවුස් එක හරියට තියාගත්තේ නැති වුණොත් එහෙම ඔයාට හරියට වේගෙන් නිවැරදිව ටයිප් කරගෙන යන්න බැරි වෙනවා. පැහැදිලිද? මම මේ කියපු දේවල් නිවැරදි ඉරියව් පවත්වාගෙන යන විදිහ ඔයාලට අපැහැදිලි නම් මම මෙතන ඉමේජ් එකක් දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් කොයි විදිහටද ඔයාලා නිවැරදි ඉරියව් පවත්වාගෙන යන්නේ කියන එක. ඊළඟට මවුස් එකේ කොටස් සහ භාවිතා කරන ආකාරය. මවුස් එකේ කොටස් සහ භාවිතා කරන ආකාරය තමයි මේ තියෙන්නේ. මේ පැත්තේ තියෙන වම් බොත්තම ඒ කියන්නේ වගේ දබර ඇගිල්ල වදින්නේ වම් බොත්තමේ. left button එකේ මැද ගිල්ල වදින්නේ right button එකේ දකුණු බොත්තමේ. එතකොට මේ රෝල් කිරීමේ රෝදය කියලා කියන එකෙන් ඔයාලට පුළුවන් මවුස් එකේ කරකවනකොට මේ විදිහට උඩට පහළට යන්න. පහළට කරකවනකොට පහළට එනවා, උඩට යනකොට උඩට යනවා. පැහැදිලිද? එතකොට මවුස් එකේ කාර්යය තමයි ඔයාට පුළුවන් මොනවා හරි දෙයක් තෝරන්න. උදාහරණයක් විදිහට බලන්න මම මෙතනට අරගෙන ගිහිල්ලා මේ print කියන එක තෝරනවා. ඒක උඩ එකපාරක් ක්ලික් කරනවා. ඔන්න මම print කියන එක තේරුවා. එතකොට තමයි මේ dialog box එකක් එන්නේ. බලන්න මම මෙතන ගිහිල්ලා mail කියන එක ක්ලික් කරපුවාම ඔන්න mail box එකක් එනවා. මවුස් එකේ එක කාර්යයක් තමයි එතකොට අපිට තෝරන්න පුළුවන්. ඊළඟදී අපිට මොනවා හරි දෙයක් විවෘත කරගන්න පුළුවන්. බලන්න අපි විවෘත කරගන්න විදිහ බලන්න මම මෙන්න මේ ෆෝල්ඩ් එක විවෘත කරනවා. මේක මත දෙවරක් ක්ලික් කරලා ළඟ වේගෙන් ක්ලික් කරන්න ඕනේ. එහෙම නැතුව මේ එකපාරක් ඉඳලා තව පාරක් ක්ලික් කරා කියලා ඒ විදිහට මේ ඕපන් වෙන්නේ නැහැ. එක ළඟ දෙපාරක් ක්ලික් කරන්න ඕනේ. ඔන්න එතකොට ඔයාට පුළුවන් මොනවා හරි දෙයක් ඕපන් කරගන්න. ඔන්න මම නැවත වරක් කරනවා. දැක්කද? ඕපන් වෙනවා. මේක උඩ දෙපාරක් ක්ලික් කරොත් එහෙම ඔන්න ඕපන් වෙනවා. එතනොත් ඇතුළට යනවා. පැහැදිලිද? හරි. ඊළඟට එහා මෙහා ගෙන යාම. අපිට පුළුවන් මොනවා හරි දෙයක් මවුස් එකෙන් ඇදලා එහාට මෙහාට අරගෙන යන්න. එතකොට ඔයාලා left button එක ක්ලික් කරගෙන අතාරින්න එපා. ක්ලික් කරගෙනම ඉන්න. ඒක අල්ලගෙන මේක එහාට මෙහාට අරගෙන යන්න පුළුවන්. මේ පේනවද? ඔයාට ඒක තියන්න ඕන තැනට ගිහින් ඒක මවුස් එක අතහරින්න. එතකොට එතන නවතිනවා. ඔන්න ආයෙ වතාවක් left button එක ක්ලික් කරගෙනම ෆෝල්ඩ් එක අල්ලගන්න.
ඊට පස්සේ ඕන තැනකට අරගෙන ගිහිල්ලා මේ විදියට අවශ්‍ය තැනට අරගෙන ගියට පස්සේ බටන් එක අතහරින්න. හරිද? පැහැදිලිද? එතකොට මවුස් එකේ ප්‍රධාන කාර්යයන් 3යි. ඔයාලට මොනවා හරි දෙයක් තෝරන්න පුළුවන්, ඕපන් කරන්න පුළුවන්, එහා මෙහා අරගෙන යන්න පුළුවන්. හොඳයි, මම හිතනවා ඔයාලට මවුස් එක ගැන පැහැදිලි කියලා. ඊළඟට කීබෝඩ් එකේ තියෙන කීස් සහ ඒ වගේ කාර්යයන් තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මෙතන බලන්න මේ රතු පාටින් වගේ තියෙන ඒවාට අපි කියන මෙහෙයුම් යතුරු කියලා. මේවා තනිව ගත්තොත් හෝ එකපාර කීපයක් ප්‍රෙස් කරපුවාම ඔයාලට මොනවා හරි දෙයක් කරගන්න පුළුවන්. ඒ මොනවද කියන දේ මම ඉස්සරහට පැහැදිලි කරනවා. මේවට අපි කියනවා මෙහෙයුම් යතුරු කියලා. ඊළඟට මේ කහ පාටින් පෙන්වන ටික තමයි අනුලක්ෂණ යතුරු, character keys කියලා කියන්නේ. අපි මේකෙදි අකුරු, ඉලක්කම්, විරාම ලක්ෂණ, සංකේත ඇතුළත් කරන ওই ටික පාවිච්චි කරනවා. ඊළඟට මේ දම් පාටින් තියෙන කාර්ය යතුරු, මොනවා හරි විශේෂ කාර්යයක්. මේ උඩ තියෙන ටික, මේ තියෙන දම් පාට, ඒ ටිකෙන් මොනවා හරි විශේෂ කාර්යයක් ඉටු කරගන්න අපි මේ ටික පාවිච්චි කරනවා. මේ ඉස්සරහට මම පැහැදිලි කරනවා. අන්තිම දේ තමයි මේ සංචලන යතුරු සහ සංඛ්‍යා යතුරු තලය කියන එක. මෙන්න මෙතන කොළ පාටින් පේන ඔයාලට මේ arrow keys එහෙම, ඒ කියන්නේ අපිට පුළුවන් ડોකියුමන්ට් එකක උඩට පහළට යන්න මෙන්න මේ keys යොදා ගන්න. ඒක මම ඔයාලට ඉස්සරහට පැහැදිලි කරනවා. මොනවා හරි numbers එහෙම යොදන්න ඕන වුණාම ඔයාලට පුළුවන් මෙන්න මේ සංඛ්‍යා යතුරු ටික පාවිච්චි කරන්න. පැහැදිලිද? එතකොට කීබෝඩ් එකක් නිවැරදිව පාවිච්චි කරන්න කොහොමද කියන එක තමයි දැන් කියලා දෙන්න යන්නේ. ඉස්සෙල්ල කියලා දුන්න විදිහටම නිවැරදි ඉරියව් වලින් ඉඳ ගන්න. වැලිමිට හෝ අත්ල මේසේ වදින්න බෑ. ඔයාලා දැකලා ඇති ඔය කමියුනිකේෂන් වල එහෙම ටයිප් කරන අය කීබෝඩ් එක දිහා බලන්නේ නැතුව වේගෙන් ටයිප් කරනවා. ඒකට අවශ්‍ය වෙන එක කාරණයක් තමයි මේ විදියට නිවැරදිව කීබෝඩ් එක පාවිච්චි කරන එක. ඔයාලා කීබෝඩ් එකේ තියෙන කීස් ප්‍රෙස් කරනකොට නැත්තම් ඔබනකොට වේගෙන් ඔබන්න, ඒ කියන්නේ හයියෙන් අත තද කරලා ඔබන්න යන්න එපා. මෘදුව ඔබන්න ඕන. ඒ වගේම හැම වෙලෙම කීබෝඩ් එක උඩ අත් දෙක තියාගෙන ඉන්න එපා. ඔයා ටයිප් නොකරන වෙලාවලදී අත් දෙක උකුල උඩ තියාගන්න. එහෙම නැත්නම් මේසෙන් මත තියාගන්න නොකරන වෙලාවෙදී. ටයිප් නොකරන අවස්ථාවල් වලදී. ඒ වගේම ටයිප් කරනකොට ඔයා අත් දෙක තියාගන්න ඕන විදිහ ගැන තමයි දැන් මම කියලා දෙන්න යන්නේ. කීබෝඩ් එකේ දකුණු වම් පැත්තේ ඔයාගේ වම් අත තියෙන්න ඕන, දකුණු පැත්තේ දකුණු අත තියෙන්න ඕන. එතකොට කොයි වෙලාවකවත් එක අතින් ටයිප් කරන්න යන්න එපා. එතකොට ඔයාට කීස් හොයන්න වෙලා යනවා. අකුරු හොයාගන්න වෙලාව යනවා. ඒ නිසා හැම වෙලේම අත් දෙකම පාවිච්චි කරන්න ටයිප් කරනකොට. එතකොට මම උතන රූප සටහනේ පෙන්නලා තිනවා ඔයාලා අත් දෙක තියාගන්න ඕන කොහොමද කියන එක. පැහැදිලිද? අපි මේ නිබන්ධන හැම එකක්ම ඔයාලා Google Drive එකට දානවා. එතකොට ඔයාලට පුළුවන් ඒවා බලන්න. ඔයාලා අපේ කෝස් එකේ ලියාපදිංචි වුණාම තමයි අපි ඔයාලට මේ නිබන්ධන සහ වීඩියෝ රෙකෝඩින්ග්ස් ලබා දෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් අපේ කෝස් එකත් එක්ක එකතු වෙලා ඉස්සරහට මේ හැම දෙයක්ම හරියට පැහැදිලිව ඉගෙන ගන්න. හොඳයි. එතකොට ඔයාලා අත් දෙකම හරියට නිවැරදි පේළියේ තියලා ටයිප් කරන්න පටන් ගන්න. මේ ඔයාලා මම මේ රූප සටහනෙන් පෙන්නලා තියෙන්නේ ඔයාලා කීස් ප්‍රෙස් කරන්න ඕන ඇඟිල්ල. මේ සුලැඟිල්ලෙන් කොයි දේවල්ද ප්‍රෙස් වෙන්න ඕන, වෙදගිල්ලෙන් කොහොමද ප්‍රෙස් වෙන්න ඕන, මැදගිල්ලෙන් මොනවද ප්‍රෙස් කරන්න ඕන. ඔයාලා හැමදැනම අත ගෙනියලා හොයන්න ඕනේ. ඔයා කීබෝඩ් එකේ මේ විදිහට ඇඟිලි ටික තියාගත්තොත් ඒ අදාළ ඇඟිල්ලෙන් අදාළ කීස් ටික කවර් වෙනවා.
එතකොට ඒ ඇඟිල්ල පාවිච්චි කරන්න ඒ පැත්තේ තියෙන කීස් ප්‍රෙස් කරන්න. හරිද? හොඳද? ඔයාලට පේනවා ඇති මේ රූපෙන් කොයි විදියටද අපි අත තියාගන්න ඕන කියලා. එතකොට ඒ ඇඟිල්ල පාවිච්චි කරලා දැන් මේ බලන්න මෙතන සුළඟිල්ල තියෙනවනේ. එතකොට ඒක තැඹිලි පාටින් තියෙන්නේ. එතකොට සුළඟිල්ලෙන් ප්‍රෙස් කරන්න ඕනේ මේ කීබෝඩ් එකේ තියෙන තැඹිලි පාටින් පෙන්වන කොටස. තේරුණාද? ඒකට මේ අතේ සුළඟිල්ල මෙහෙට ගේනවට වඩා ලේසියිනේ මේ ටික මේ පාවිච්චි කරලා මේ පැත්ත ක්ලික් කරන එක. ප්‍රෙස් කරන එක. පැහැදිලිද ළමයි? එතකොට ඒ ඇඟිල්ලට නියමිත අතර පාවිච්චි කරන්න. එතකොට ඔයාලටත් පුළුවන් ටික දවසක් යනකොට කීබෝඩ් එක දිහා නොබලා ටයිප් කරන්න. මොනිටර් එක දිහා විතරක් බලාගෙන ටයිප් කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. ওই ටික තමයි මට කීබෝඩ් එක ගැන කියලා දෙන්න ඕන උනේ. ඊට අමතරව අපි ටයිප් කරන්න පටන් ගත්තම මම ඔයාලට මේ එක එක කී එකෙන් මේ ටැබ්, කැප්ස් ලොක්, shift එක, control එක කොහොමද පාවිච්චි කරන්නේ, enter, backspace, delete අන්න ඔය හැම එකකින්ම වෙන කොහොමද අපි වැඩ කරගන්නේ සහ ඔය කීස් ටික වෙන වෙනම මම ඉස්සරහ නිබන්ධනවලදී හඳුන්වලා දෙනවා. ඊළඟට අපි කොහොමද ෆෝල්ඩර් එකක් නිර්මාණය කරගන්නේ කියන එක බලමු. අපි ෆෝල්ඩර් එකක් නිර්මාණය කරගන්න විදිය ඔයාලට ටියුට් එකකිනුත් දාලා තියෙනවා. ඒ කියන්නේ මේ මොඩියුල් එකෙන් කොහොමද පියවර ටික කියන එක ඔයාලා ටියුට් එකකිනුත් දාලා තියෙනවා. එතකොට ඔයාලට මග ඇරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් ටියුට් එක බලන්න, නැත්නම් වීඩියෝ එක බලන්න, නැත්නම් අපිට WhatsApp message එකක් දාන්න. එතකොට ඔයාලට කිසිම පාඩමක් මග ඇරෙන්නේ නැහැ. දැන් අපි බලමු කොහොමද අපි ෆෝල්ඩර් එකක් නිර්මාණය කරගන්නේ කියලා. මේ තියෙන ෆෝල්ඩර් එක ආකෘතියක් අපි ෆයිල් ෆෝල්ඩර් එකක් විදිහට තමයි මේ ඒ කියන්නේ හිතන්නකෝ අපි ෆයිල් ටිකක් එක බහලමුක අසුරනවා කියලා. අන්න ඒ වගේ එකකට තමයි අපි ෆෝල්ඩර් එකක් කියලා කියන්නේ. අපි ලියුම් පහක් ටයිප් කරොත් අපිට පුළුවන් ඒ ලියුම් පහම මේ ගොනු බහලුමේ තැන්පත් කරන්න. පැහැදිලිද? හොඳයි. එතකොට මේක ඇතුලේ තියෙන මේ ෆයිල් මේකට අපි කියන ෆෝල්ඩර් එකක් කියලා. අපි බලමු ෆෝල්ඩර් එකක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. දැන් ඔන්න මතක් කරගන්න මම මවුස් එක ගැන කියලා දුන්නා. මවුස් එකේ right button එක press කරන්න. එතකොට ඔයාලට මේ වගේ මෙනු එකක් එනවා. list එකක් එනවා. ඒකේ පහළම තියෙනවා new කියලා එකක්. මේ බලන්න. ඔන්න ආයෙ වතාවක් මම පෙන්නන්නම්. මවුස් එකේ right button එක click කරන්න. new කියලා යන්න මෙන්න ඊළඟ ලිස්ට් එකේ මුලින්ම තියෙන ෆෝල්ඩර් කියන එක. පැහැදිලිද? හොඳයි. ඒක ක්ලික් කරපුවාම මෙන්න හැදෙන ෆෝල්ඩර් එකක්. එතකොට මේ නිල් පාටින් තියෙන එකට ඔයාට නමක් දෙන්න පුළුවන් ළමයි. ඔන්න මම දෙනවා learn IT කියන එක. මේකෙදි ඔයාට සංකේත පාවිච්චි කරන්න බෑ නමක් දෙනකොට. ඒ කියන්නේ නැවතීමේ තිත ප්‍රශ්නාර්ථ ලකුණු අන්න ඔය වගේ දේවල් පාවිච්චි කරන්න බෑ නමක් දෙනකොට. ඔන්න අපි ආයෙ වතාවක් එක හදලා බලමු. මවුස් එකේ රයිට් ක්ලික් කරන්න. පහලින් තියෙනවා new. එතන තියෙන ෆෝල්ඩර් කියන එක. එතකොට ඔයාලට new ෆෝල්ඩර් එකක් අලුත් ෆෝල්ඩර් එකක් හැදෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ ඒකට අදාළ නමක් දෙන එක විතරයි. පැහැදිලිද? ඔය විදිහට තමයි ෆෝල්ඩර් එකක් අපි නිර්මාණය කරගන්නේ. හොඳයි. ඊළඟට අපි ඔන්න MS Word එහෙම නැත්නම් Microsoft Word හැඳින්වීමට යන්න හදන්නේ. අපි Microsoft Word පාවිච්චි කරනවා මොනවා හරි ලියුමක් හදන්න, මොනවා හරි ලේඛනයක් හදන්න, ඒක හරියට සකස් කරගන්න, ඒක print කරගන්න අපි භාවිතා කරන මෘදුකාංගයක් තමයි Microsoft Word කියලා කියන්නේ. ඒක Microsoft Office package එකේ මෘදුකාංගයක්. අපිට ඡේද, වගු, රූපස්ථාන එක එක විශේෂාංගත් එක්ක සියලුම පහසුකම් ලබා දෙනවා අපිට පරිපූර්ණ ડોකියුමන්ට් එකක් හදාගන්න. ඔයාට පුළුවන් වචන සංස්කරණය කරන්න. හිතන්නකෝ ඔයා හරියට ස්පෙලිංස්
දාන්නේ නැතුව මොනවද ටයිප් කරා කියලා අපිට ඒකත් පෙන්නනවා ඔයා ටයිප් කරපු අකුරු වැරදි කියලා. එතකොට ග්‍රැමර් මිස්ටේක් තිබුණොත් ඒවත් පෙන්නනවා. අපිට මොනවා රිපෝට් හදන්න පුළුවන්, පොතක මුල් පිටුවක් ලස්සනට පිළිවෙලට නිවැරදිව හදා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම Microsoft Word වලින් කරගන්න පුළුවන්. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ Microsoft Word එකක් ඕපන් කරන විදිය. බලන්න මේ තියෙන්නේ මම ක්‍රම දෙකකට ඔයාලට පැහැදිලි කරන්නම්. ස්ටාර්ට් මෙනු එක. එහෙම නැත්නම් මේ Windows key එක. මෙතන බලන්න ළමයි තියෙන Windows key එක ස්ටාර්ට් කියලා. ඒක එක වතාවක් left button එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට එනවා ලිස්ට් එකක්. මෙනු එකක් එනවා. මේකේ ඔයාලට කොහේ හරි වර්ඩ් පේන්න තියෙනවා නම් ඒක උඩ ඩබල් ක්ලික් කරන්න. එතකොට ඕපන් වෙනවා. එහෙම නැත්නම් මේ ස්ටාර්ට් කියන එකට යන්න. එහෙම නැත්නම් Windows key එක තමයි මේ තියෙන්නේ. ඒකේ icon එක ක්ලික් කරන්න. ඔයාලට word කියන එක පේන්න නැත්නම් මෙතන word කියලා ටයිප් කරන්න. WORD. එතකොට මුළු වචනේම ටයිප් කරන්න කලින් ඔයාලට ඔන්න ඇවිල්ලා තියෙනවා Microsoft Word එක. ඒක මත එකවරක් ක්ලික් කරන්න. ඔන්න එතකොට අපිට Word එක ඕපන් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ Word එක. අපි ආයෙ පාරක් බලමු කොහොමද Word ඕපන් කරන්න කියලා. Windows icon එක ළඟට යන්න. එක වතාවක් left button එක ක්ලික් කරන්න. මම හැම වෙලේම ක්ලික් කරන්න කියනකොට ළමයි මම කියන්නේ වම් බොත්තම. එහෙම නැත්නම් left button එක ක්ලික් කරන්න කියලා right button එක ක්ලික් කරන්න ඕන වෙලාවට මම කියන්නම්. මම හැම වෙලේම මේ ක්ලික් කරන්න කිව්වොත් එහෙම ඔයාගේ දබර ඇඟිල්ල තියෙන බටන් එක ක්ලික් කරන්න. ඔන්න දැන් අපි ආයෙත් මුල ඉඳන් ඔන්න Windows icon එක ක්ලික් කරන්න. මෙතන search bar එකක් එනවනේ. ඒක උඩ word කියලා ටයිප් කරන්න. ඔන්න W අකුර ගහනකොටම ඔයාට උඩ මෙනු එකේ මෙන්න පෙන්නනවා word. ඒක මත එකවරක් ක්ලික් කරන්න. ඔන්න word එක ඕපන් වුණා. පැහැදිලිද? එහෙම නැත්නම් ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ කොහේ හරි Word document එකක් තියෙනවා නම් මෙන්න තියෙනවා මෙතන Word document එකක්. ඒක මත දෙවරක් ක්ලික් කරන්න. එතකොට Word එක ඒ වගේම ඕපන් වෙනවා. පැහැදිලිද ළමයි? තියෙන Word document එකක් ඕපන් වෙනවා. හරිද? ඔන්න Word ඕපන් කරගත්තා අපි. ඊළඟට අපි කොහොමද Word එකේ blank page එකක් එහෙම නැත්නම් හිස් පිටුවක් ගන්නෙ කොහොමද කියලා අපි බලමු. ඔන්න දැන් අපි Word එක ඕපන් කරගෙන තියෙන්නේ. මෙතන ඔයාලට පේනවා ඇති blank document කියලා තියෙනවා. ඒක මත එකවරක් ක්ලික් කරන්න. එතකොට අපිට blank document එකක් එනවා. පැහැදිලිද? ඔන්න අපි බලමු Word එක අපි ගත්ත විදිය. මෙතනින් ගිහින් word කියලා ටයිප් කරා. එතකොට මෙතන පෙන්නකොට ඒක ඕපන් කරගත්තා. එතකොට හිස් පිටුවක් ගන්නෙ මෙන්න මෙතන තියෙනවා ළමයි blank document කියලා. ඒක මත එකවරක් ක්ලික් කරන්න. හිතන්නකෝ ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ තිබුණා කියලා word එකක්. මෙන්න තියෙනවා ඩෙස්ක්ටොප් එකේ word එකක්. ඒ කියන්නේ අපි කලින් හදලා තියෙන word එකක්. ඒක උඩ දෙපාරක් ක්ලික් කරන්න. එතකොට ඒක ඕපන් වෙනවා. හරිද? මෙන්න ඕපන් වෙලා තියෙන මේ word එක. මේකෙන් අපි කොහොමද blank document එකක් ගන්නෙ? කරපු වැඩක් පාවිච්චි කරලා කොහොමද ගන්න කියලා බලන්නකො අලුත් document එකක්. මෙතන තියෙන file කියලා එකක්. දැක්කද? මෙතන තියෙන file කියලා එකක්. file කියන එකට ගිහින් ඒකේ තියෙනවා new කියලා එකක්. දැක්කද? ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. එතකොට ඔන්න කලින් විදියටම එනවා blank document කියලා. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඔන්න එතකොට අපිට එනවා
අලුත් ડોකියුමන්ට් එකක්. පැහැදිලිද? ආයෙ වතාවක් මම ඒක කියලා දෙන්නම්. තියෙන ෆයිල් එකකින් මෙතන තියෙන ෆයිල් එක බලන්න ළමයි. ඒක මත මම දෙපාරක් ක්ලික් කරනවා. එතකොට ඔන්න වර්ඩ් එක ඕපන් වෙනවා. මේ අපි කරලා ඉවර කරපු ડોකියුමන්ට් එකක්. ඒකෙන් අපි අලුත් ડોකියුමන්ට් එකක් ගන්න කොහොමද කියලා තමයි මම මේ කියලා දෙන්නේ. ෆයිල් ගිහින් new blank document. ඔන්න අපිට අලුත් ડોකියුමන්ට් එකක් ආවා. මම මෙතන ඔයාලට ප්‍රැක්ටිකල් එකක් කරන්න වෙලාව දෙන්නේ නැත්තේ. අපි මේ රෙකෝඩ් කරපු වීඩියෝ එකක් දාන්නේ. ඔයා නතර කර කර එහෙම නැත්නම් ආයෙ පිටිපස්සට යවලා බලන්න කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියන එක. තේරුණාද ළමයි? හරි. ඊළඟට අපි බලමු Microsoft Word වැඩපතක කොටස්. හරි. ඔන්න තියෙනවා වැඩපතක්. මේකේ මේ යටම තියෙන තීරුවට අපි කියනවා ළමයි මේ ඇෂ් කලර් එකේ තියෙන අලු පාටින් ඒකට අපි කියනවා ස්ටේටස් බාර් එක කියලා. මොකද්ද ස්ටේටස් බාර් එක? ඒකෙදි මෙතන පෙන්නනවා අපිට තියෙන පිටු ගාන. දැන් මේකේ එක පිටුවයි තියෙන්නේ. එතකොට 1 of 1 කියලා පෙන්නන්නේ. හරිද? හිතන්නකෝ අපි තව පිටුවක් ඇඩ් කරගත්ත කියලා. මේ තියෙන්නේ 1 of 2. අපි දැන් මේ ඉන්නේ පිටු දෙකෙන් පළවෙනි පිටුවේ කියලා තමයි මේ කියන්නේ. එතකොට මෙතන පෙන්නනවා අපි ටයිප් කරන වචන ප්‍රමාණය. බලන්න මම ටයිප් කරනකොට මෙතන මම නිකන් වචනයක් ටයිප් කරලා පෙන්නන්නම් ඔයාලට. ඔයාලා එතකොට පහළ බලන්න මෙතන එක වචනයක් ටයිප් කරා කියලා වැටිලා තියෙනවා. මම තව වචනයක් ටයිප් කරොත් එහෙම එතන වචන දෙකයි කියලා පෙන්නනවා. මෙතනින් පෙන්නනවා අපි පාවිච්චි කරන භාෂාව ලැන්ග්වේජ් එක මොකක්ද කියන එක. මෙතන අපිට පොතක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ටූල් එක තමයි මේ දීලා තියෙන්නේ. ඊළඟට මේ අපි සාමාන්‍යයෙන් ටයිප් කරන්න පාවිච්චි කරන වැඩපතේ ආකෘතිය තමයි මේ පෙන්වන්නේ. ඊළඟ කාරණය මෙතනින් අපිට පුළුවන් zoom in සහ zoom out කරන්න. ඒක කරන්නේ කොහොමද කියන එක මම කියලා දෙන්නම්. ළමයි මේක වැරදියට තේරුම් ගන්න එපා. මේකෙන් මේ ලොකු කරනකොට අකුරු ලොකු වෙන්නේ නැහැ. හරිද? කොලේ තමයි අපිට දැන් මේ බලන්න මේ පුංචිවට තිබ්බොත් එහෙම පේන්නේ නැහැ ටයිප් වෙන එක. මුළු කොලේම බලා ගන්න අමාරුයි. හරියට ඇඩ්ජස්ට් වෙලාද අපි ඡේද ටික හරියට ඇඩ්ජස්ට් කරලාද වටේ ඉඩ තියලාද ওই දේවල් බලන්න බෑ කොලේ ලොකු වුණාම. හැබැයි අපිට මේ විදිහට ලොකුවට අරගෙන පේන ප්‍රමාණයට අරගෙන ටයිප් කරලා ඉවර වෙලා ඒක zoom out කරලා බලන්න පුළුවන්. ඒක මුළු කොලේ පුරා හරියටම ටයිප් වෙලාද කියන කාරණේ. පැහැදිලිද? එතකොට ඔයාලා වැඩි විදිහට තේරුම් ගන්න එපා මේ අපි අකුරු නෙමෙයි ලොකු කරන්නේ කොලේ ලං කරනවා කොලේ ඈඩ් කරනවා. හරිද? ඒක කරන්නේ කොහොමද කියන එක මම කියලා දෙන්නම්. මවුස් එක අරගෙන යන්න එතනට zoom කරන තැනට මවුස් එක අරගෙන ගිහිල්ලා මේ පොඩි ඉරක් වගේ තියෙන එක උඩ ක්ලික් කරන්න මවුස් එක අතාරින්න එපා. මවුස් එක අල්ලගෙනම ඉස්සරහට පිටිපස්සට අරගෙන එන්න මෙන්න මේ විදිහට. ඔයාට ඕනි තැනදී ඒක නවත්තන්න. නවත්තන්න කියන්නේ මවුස් එකේ බටන් එක අතාරින්න. එතකොට එතන නතර වෙනවා කොලේ. ඔන්න ආයෙ වතාවක් මවුස් එක අරගෙන යන්න මෙතනට. ඊට පස්සේ අල්ලගන්න එක මවුස් එක ඔබාගෙන ඉන්න අතාරින්න එපා. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක අඩු කරන්න සහ වැඩි කරන්න. අවශ්‍ය තැනදී මවුස් එක අතාරින්න. පැහැදිලිද? හරි. එහෙනම් අපි යමු ඊළඟට තියෙන එකට. මේ තියෙන ළමයි සුදු පාට කොලේ පෙන්වන්නේ අපිට ડોකියුමන්ට් එක. මේවට ළමයි අපි කියනවා රිබන් කියලා. එක එක ටැබ් වලට අදාළ රිබන් තියෙනවා. මේ ඉන්සර්ට් එකට අදාළ රිබන් එක. මේක ඔක්කොම රිබන් එක කියලා තමයි අපි කියන්නේ. ඩිසයින් එකට අදාළ රිබන් එක. පේජ් ලේඅවුට් එකට අදාළ රිබන් එක. මේකට අපි කියනවා රිබන් කියලා. හරිද? ඊට අමතරව ටයිටල් බාර්
එහෙම නැත්නම් ටූල් බාර් කියලා කියනවා අපි ඔකට. මේකේ තියෙනවා එක එක ටූල්ස්. මේ බලන්න. මේකට අපි කියන ටූල් බාර් කියලා. මේ වගේ වෙන කාර්යයන් අපි ඉස්සරහදී කතා කරනවා. මේක ළමයි ටයිටල් බාර් එක. මෙතනදී අපි සේව් කරනකොට මේක අපි දෙන නම මෙන්න මෙතන පෙන්නනවා ටයිටල් එක විදියට. මාතෘකාව විදියට පෙන්නනවා. මේ තියෙන්නේ control buttons. ඒ කියන්නේ මේ අපි වැඩපතක් මෙහෙයවන්න පාවිච්චි කරන buttons ටික තමයි අපි control button කියලා කියන්නේ. ඒ වගේම මෙතන තියෙනවා quick access tools. මෙන්න මෙතන. ඒ වගේ වෙන කාර්යයක් මම ඉස්සරහට ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට ප්‍රධාන වශයෙන් මතක තියාගන්න වැඩපතක කොටස් ටික මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට අමතරව ඔයාලට පේනවා ඇති මෙතන ඉරක් තියෙනවා පොඩි. ඔන්න ඔතන තමයි අපිට ටයිප් කරන්න පුළුවන්. ඒක තියෙන්නේ කොතනද? එතන තමයි අපිට ටයිප් වෙන්නේ අපි ටයිප් කරන දේවල්. පැහැදිලිද? හරි. බලන්න මෙතනින් දැන් ඔන්න ඒක තියෙන ඒ කර්සර් එක තියෙන මෙතන අපි ටයිප් කරනකොට එතන තමයි ටයිප් වෙන්නේ අකුරු. පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි යන් ඊළඟ එකට වැඩපතක කවුළු control buttons. අපිට පුළුවන් තමයි බලන්න මෙතන තියෙනවා වැඩපත මිනිමයිස් කරගන්නේ කොහොමද? ඒ කියන්නේ මේක අයින් කරලා අපිට වෙන එකක් ඕපන් කරගන්න ඕන නම් අපිට ඒක මේ විදිහට පහලින් රඳවලා තියාගන්න පුළුවන්. මෙන්න මෙතන පහලින් රඳවලා තියාගන්න පුළුවන් ඕන වෙලාවට ගන්න. ඔන්න මම මේක මිනිමයිස් කරන මේ අඩු කිරීම ලකුණ තියෙන්නේ. ඒක එකපාරක් ක්ලික් කරපුවාම ඔන්න අපේ වැඩපත් පහලට යනවා. මේ හැම එකක්ම බලන්න ළමයි පහලට යනවා. ඒක අදාළ අයිකන් එකට අරගෙන ගියාම ළමයි මෙන්න මේ විදිහට පෙන්නනවා. ඒ software එක පාවිච්චි කරලා අපි නිර්මාණය කර හිටපු ડોකියුමන්ට් එක පේනවද? ඔන්න ඒක මත එකවරක් ක්ලික් කරපුවාම නැවත ෆුල් ස්ක්‍රීන් එකේ මේක පෙන්නනවා. ඔන්න ආයෙත් ආවා මම මිනිමයිස් කරනවා. ඒකට අපි ඔයාලට වචනේ අමතක වෙනවා නම් මවුස් එක මුකුත් ඔබන්නේ නැතුව ඒක උඩ ගිහලා නතර කරන්නකෝ. එතකොට මිනිමයිස් කියන එක එනවා. ඒ කියන්නේ අපි කවුළුව අවම කරනවා කියලා කියනවා සිංහලෙන්. ඒක මත එකවරක් ක්ලික් කරපුවාම ළමයි ඔන්න පෙන්නනවා පහලින්. මේ තියෙන එක පැහැදිලිද? ඒක උඩ එකපාරක් ක්ලික් කරපුවාම ෆුල් ස්ක්‍රීන් එක පුරාම ඒක යනවා. පැහැදිලිද? හරි. මේ තියෙන්නේ restore down. ඒ කියන්නේ ළමයි ඔයාලට පුළුවන් මේ වැඩපත පොඩි කරන්න මෙන්න මේ විදිහට. හරිද? ඔන්න පොඩි වුණා. මෙන්න ආයෙ ක්ලික් කරපුවම ලොකු වෙනවා. පැහැදිලිද? ඔන්න නැවත වතාවක් බලන්න. එකවරක් ක්ලික් කරන්න ආයෙ වතාවක් ක්ලික් කරනකොට ලොකු වෙනවා. දැන් මේ ක්ලික් වෙන එක ඔයාට ඒත් ලොකුයි නම් ඔයාට පුළුවන් මේක ප්‍රමාණය වෙනස් කරන්න මවුස් එක අරගෙන යන්න මේ වැඩපතේ අයිනට. ඔයාලට පේනවද ළමයි මෙතන ඊතල දෙකක් තියෙනවා. ඒක මම ඔයාලගේ ටියුට් එකේ පැහැදිලිව දාලා තියෙනවා. තේරෙන්නේ නැත්නම් බලන්න. මේ තියෙන විශාලත්වය වෙනස් කිරීම. ඔන්න යන්න වැඩපතට ඊට පස්සේ ඔන්න මේක පොඩි කරගන්නාම මේක පොඩි කරගත්තට පස්සේ මේකේ ප්‍රමාණය අපිට වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ ඊතලේ එන තැන මවුස් එක ක්ලික් කරන්න අතාරින්න එපා. ඔන්න පොඩි කරනවා. මෙන්න ආයෙ ලොකු කරනවා. පැහැදිලිද? ඕන තැනින් අතාරින්න. දැන් මට මේ ගාන ඇති කියලා හිතනවා නම් මම මෙතනට මවුස් එක ඇදගෙන ඇවිල්ලා අතාරිනවා. දැන් ඔන්න එතකොට ඒ විදිහටම තියෙනවා. ඔන්න ආයෙ ඕනේ නම් මවුස් එකෙන් අල්ලගෙනම ඉන්න ඇදගෙන යන්න ඕන තැනදී මවුස් එක අතහරින්න. පැහැදිලිද? ඔන්න මවුස් එක අල්ල ගන්න, ඇදගෙන එන්න අවශ්‍ය තැනදී අතහරින්න. පැහැදිලිද? හරි. ඊළඟට අපි යම් ක්ලෝස් කරන එකට.
අපිට මේ වැඩේ කරලා ඉවරයි නම් අපිට පුළුවන් මෙතනින් ක්ලෝස් කරන්න. තේරුණාද? මෙතන මොකද්ද වෙන්නේ කියන එක මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. ඔන්න ක්ලෝස් කරා. අපි අපේ වර්ඩ් එක ක්ලෝස් කරා. ඔන්න දැන් අපි ආයෙ වර්ඩ් එක ගන්න යන්නේ. මම ඔයාලට එක පැහැදිලි කරා. ක්ලෝස් කරගන්න පුළුවන් අන්න ඒ විදිහට. හරිද ළමයි? අපි කොහොමද වර්ඩ් ડોකියුමන්ට් එකක් සේව් කරගන්නේ? බලන්න. ඔන්න අපි ડોකියුමන්ට් එකක් ඕපන් කරගත්තා. ෆයිල් කියන තැනට යන්න. ඒකෙදි ඔයාලට මේකේ තියෙන save as කියලා. ෆයිල් save as. ඒකේ අපි දැන් මේක ඩෙස්ක්ටොප් එකේ තමයි සේව් කරන්න යන්නේ. ඔයාලට කැමති තැනක සේව් කරගන්න පුළුවන්. ඩෙස්ක්ටොප් කියන එක මම තෝරනවා. ඒකේ අපි ඉස්සෙල්ලා හැදුවනේ ගොනුවක්. ඔයාලට පුළුවන් ඔයාලගේ නමින් හෝ ඕන විදිහකට නමක් දීලා හදන්න. අපි ඩෙස්ක්ටොප් එකේ අපි හදපු ගොනුව මෙන්න පෙන්නනවා. ගොනු බහලු මෙහෙම නැත්නම් ෆෝල්ඩර් එක. ෆෝල්ඩර් එක පෙන්නනවා. ඒක මත එක වතාවක් ක්ලික් කරන්න. අපිට එතකොට මෙතන ඕපන් කියලා පෙන්නනවා. එතකොට ඔයා ඕපන් කරපුවම මෙන්න මේ ගොනු බහලු මැල්ල අපි ඒකේ ඇතුළට යනවා. ඔන්න ඕපන් වුණාම දැන් අපි ඉන්නේ ගොනු බහලුම එහෙම නැත්නම් ෆෝල්ඩර් එක ඇතුලේ. පැහැදිලිද? එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ડોකියුමන්ට් එකට නමක් දෙන්න. මම දෙනවා මොඩියුල් 1 කියලා. ඔන්න මම සේව් කරා. දැන් අපි බලන්න යන්කෝ ඒක සේව් උනේ කොහෙද කියලා. මෙන්න තියෙනවා මම හදපු ෆෝල්ඩර් එක කලින් වතාවේ. ඒක මත දෙවරක් ක්ලික් කරන්න. මෙන්න තියෙනවා මම සේව් කරපු එක. ඒක මත දෙවරක් ක්ලික් කරපුවාම මෙන්න අපේ වැඩපත අපිට පෙන්නනවා. තව වතාවක් අපි ඒක ගිහින් කරමු. ෆයිල් යන්න. save as යන්න. ඩෙස්ක්ටොප් එකේ අපි හදපු ෆෝල්ඩර් එක අපි විවෘත කරගන්නවා. ඊට පස්සේ අපි මේකට නමක් දෙනවා. මම දැන් දෙනවා M2 කියලා. ඊට පස්සේ සේව් කරනවා. බලන්න ටයිටල් බාර් එකේ නම වෙනස් වෙලා තියෙනවා M2 කියලා මම දුන්න විදිහටම. ඊට පස්සේ මම යනවා ඩෙස්ක්ටොප් එකට. ඩෙස්ක්ටොප් එකේ මෙන්න තියෙනවා මම හදපු ෆෝල්ඩර් එක. ඒක මත දෙවරක් ක්ලික් කරන්න. මෙන්න තියෙනවා මම හදපු ෆයිල් එක. ඒක මත දෙවරක් ක්ලික් කරන්න. එතකොට අපේ වැඩපත පෙන්නනවා. පැහැදිලිද? ඔය විදිහට තමයි අපි save as කරන්නේ ෆයිල් එකක්. ඊළඟට මම කියලා දෙනවා save කරන එක save as කියන එකේ වෙනස කොහොමද කියන එක. ඔයාලට පුළුවන් ළමයි ඔයාලා කැමති නම් අපේ පාඩමට එහෙම නැත්නම් අපේ කෝස් එකට ඔයාලා කැමති නම් අපිත් එක්ක ඉස්සරහටත් එකතු වෙලා ඉන්න ඔයාලා හිතනවා නම් ඔයාලට පුළුවන් රුපියල් 500ක් අපේ ආයතනයට දීලා අපේ ආයතනයේ ලියාපදිංචි වෙන්න. එතකොට අපි මේ හැම නිබන්ධනයක්ම ඔයාගේ Google Drive එකට දානවා. ඔයාලට පුළුවන් ඒවා ඔයාලට කැමති වෙලාවකදී බලන්න. ප්‍රශ්න තියෙනවා නම් අපෙන් අහන්න. මම ඒ ඔයාලා මට මැසේජ් එකක් දැම්මොත් අපේ group එකට Zoom එකක් අරගෙන මේ ටික පැහැදිලි කරන්න කියලා මම ඔයාලට ගැළපෙන සුදුසු වෙලාවක් දීලා ඒ ගැන කතා කරනවා. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපිත් එක්ක කතා කරන්න. ඒ group එකේ කොයි විදිහටද කෙරෙන්නේ කියන එක මම ඔයාලට පැහැදිලි කරන්නම්.
ඔයාලගේ ගෲප් එක මම දැන් ඔයාලට මැසේජ් කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. එතකොට ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අපිත් එක්ක කතා කරන්න. දැන් අපේ ගෲප් එකේ දැනට 120කට කිට්ටු වෙන්න වගේ ළමයි ටිකක් ඉන්නවා. නමුත් සක්‍රීයව අපේ කෝස් එකත් එක්ක එයාලගේ දායකත්වය ලබා දෙන්නේ නැහැ. ඒ නිසා දැන් ඔයාලා මෙතන අපේ ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ මොන හරි දෙයක් ඉගෙන ගන්නනේ. ඉතින් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේම අපෙන් වෙන්න ඕනේ රෙකෝඩින් ටික කොහොමද වෙන්නේ? ඔය වගේ දේවල් ඔයාලට අපිත් එක්ක කතා කරලා අනිත් අයත් එක්ක අදහස් සෝමාරු කරගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට අපි ඔයාලා අපේ ආයතනයත් එක්ක ලියාපදිංචි වුණාම අපි ඒ ලියාපදිංචි වෙන සිසුන්ට අපේ කෝස් එක දිගටම අරගෙන යනවා. දවසක් කර දවසක් අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා ඔයාලගේ Google Drive එකට. ඔයාලට පුළුවන් ඒකත් එක්ක සම්බන්ධ වෙලා මේ කෝස් එක හදාරන්න. එතකොට ඔයාගේ කැපවීම සහ උත්සාහය මත ඔයාට පුළුවන් සති දෙකකින් හෝ තුනකින් මුළු සම්පූර්ණ කෝස් එකම අපේ මුළු සිලබස් එකම කවර් කරගන්න ඔයාගේ කැපවීම මත. පැහැදිලිද? ඒ නිසා කෝස් එකට ඔයාගේ සම්පූර්ණ දායකත්වය දෙන්න. හරි. හොඳයි. ඉතින් මං හිතන්නේ ඔයාලා දැන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙන්නේ මේ වෙනකොට. නමුත් ඔයාලගේ પરම්පරාවට මේ පරිගණක තාක්ෂණය ආවේ මේ මෑතකදී. ඉතින් ඒක දුර්වලතාවයක් කරගන්න එපා. ඒක ලැජ්ජ වෙන්න කාරණයක්වත් දුර්වලතාවයක් කරගන්න දෙයක්වත් නෙවෙයි. ඔයාලා හිතන තරම් මේක අමාරු නෑ. පැහැදිලිද? ඔයාලට තියෙන්නේ පොඩ්ඩක් ඔයාලට බිසි ෂෙඩියුල් එකක් නේ තියෙන්නේ. ඔයාලට පුළුවන් මේක වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කරගන්න. ඔයාලා කමියුනිකේෂන් වලට වියදම් කරන සල්ලි ඒවට ගත කරන කාලය ගොඩක් වෙලාවට අඩු වෙනවා සහ ඔයා මොන වයස කෙනෙක් වුණත් මේ දේවල් ඔයා දන්නවා කියලා කියන්නේ ඒක ඔයාට ලොකු වටිනාකමක් එකතු කරන දෙයක්. හරිද? ඒ නිසා මේක ඔයාලා මේ වගේ පොඩි දේවල් වලට ඔෆිස් එකේ දේවල් දන්න කෙනෙක් ඉස්සරහා අනේ මට මේක කරලා දෙන්න කියලා ඔයාලා මේ අපහසුතාවයටපත් වෙන්න ඕනේ නැහැ. ළමයින්ට උනත් ඔයාගේ දරුවන්ට උනත් කියන්න ඕනේ මේක ටයිප් කරලා දෙන්න මට මේ WhatsApp එක තේරෙන්නේ නැහැ මේ Facebook එකේ මේ පෝස්ට් එක ෂෙයා කරලා දෙන්න. අන්න ඔය වගේ දේවල් ඔයාලා ආයි ඉස්සරහට තව කෙනෙක් ලවා කරගන්න හදන්න එපා. ඔයාලට පුළුවන් ඒ දේවල් අපේ කෝස් එක හදාරලා ඉගෙන ගන්න. පැහැදිලිද? එතකොට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. ඔයාලා අපේ කෝස් එකේ ලියාපදිංචි වෙන්න. එතකොට ඔයාලට මේ කෝස් එක කරොත් මම ඔයාලට සහතික වෙනවා. ඔයාලා මේ කෝස් එක කරපු ගැන කොහෙත්ම පසුතැවෙන්නේ නැහැ. ඔයාලට Word, Excel, PowerPoint, social media හරියටම ඉගෙන ගන්න පුළුවන්. ඉවර වෙද්දී ඔයාට අලුත් confident එකක් ලැබිලා තියෙයි. ඔයාට මේ දේවල් පුළුවන් කියන එක. පැහැදිලිද? ඒ නිසා සක්‍රියව අපිත් එක්ක එකතු වෙන්න group එකේ කතා කරන්න. එතකොට අපිට පුළුවන් ඔයාලට කොහොමද මේ කෝස් එක වෙන්නේ ඔයාලගේ දැනුම මට්ටම කොයි මට්ටමේ තිබුණත් අපිට පුළුවන් ඔයාලව හැමෝම එක මට්ටමකට ගන්න මේ කෝස් එක ඉවර වෙනකොට ඔයාලා මේ අපේ කෝස් එක වෙනුවෙන් වියදම් කරන සල්ලි අපි සහතික වෙනවා ඒක කවදාවත් අපත යන්නේ නැහැ කියන කාරණේ. හොඳයි එහෙනම් අපි ඊළඟ දවසේ අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. සුබ දවසක්.